හෙලෝ ඉතින් මගේ යාළුවන්ට කොහොමද? වෙල්කම් බෑක් ටු දුලාස් ස්ටෝරීස්. මම දුල්මි හිමාංශික. ඉතින් ඔන්න සති දෙකකට පස්සේ මම ඔයාලව බලන්න ආවා. අද නම් බෝඩිමේ ගෙවුණු දවසක්වත් කැම්පස් එකේ ගෙවුණු දවසක්වත් නෙවෙයි මම ඔයාලා එක්ක බෙදා ගන්නේ. මම යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා එහෙ ඉඳන් කරපු හදපු කෑමක් තමයි ඔයාලා එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් ෆස්ට් ටයිම් පෑන්කේක් ට්‍රයි කරා හදන්න. ඉතින් කොහොම හරි ට්‍රයි කරලා හදාගත්ත පෑන්කේක් එක රසට තිබුණා. ඉතින් පළවෙනි එක දෙක චුට්ටක් වැරදුනා ඉතින්. යාළුවෙක්ගේ ගෙදර කිව්වට ඉතින් යෂ්මිලාගේ ගෙදර තමා මම ආවේ. මං කලිනුත් මෙහෙ ඇවිත් ව්ලොග් එකක් කරා. ඔයාලට මතක ඇතිනේ. ඉතින් මගේ යාළුවනේ හාහාපුරා කියලා හදපු පළවෙනි පෑන්කේක් එකම බලන්නකෝ අවුල් ගියානේ. කමන්නේ ඇයි ඉතින්. අපි සැලෙනවද නෑ. අපි සැලෙන්නේ. අපි ආයෙ try කරනවා. අර කතාවකුත් තියෙනවානේ. try and try one day you can fly කියලා. ඉතින් මම ඒ වගේ try කරා. මට ඔයාලට කියන්න බැරි වුණානේ. මම යෂ්මිලාගේ ගෙදර එද්දී මගේ බ්ලොග් බලන අක්කා කෙනෙක් මට හම්බුණා. ඉතින් මට හරිම සතුටුයි එයාව හම්බුන එක. එයා කිව්වා මගේ හැම බ්ලොග් එකක්ම එයා බලනවලු කියලා. ඉතින් අක්කේ ඔයාට ගොඩාක් thank you. ගියා ඉඟුරු ගලවන්න. අපිට හිතුණා ඉඟුරු දාපු ප්ලේන් ටිකක් පෑන්කේක් එක තිබ්බනම් ඉතින් මරු කියලා. ඉතින් අපි දෙන්න ඉඟුරුත් ගලවගෙන ඇවිල්ලා ගන්න තලන්න දැන් ඕක. ඉතින් මේ ඉන්නේ යෂ්මිලාගේ ගෙදර සුරතලුන් ටික 5 දෙනෙක් ඉන්නවා. ඉතින් එන්නකෝ මාත් එක්ක ඉඟුරු දාපු තේ එකක් බිබි පෑන්කේක් එකක් කන්න. එහෙනම් මගේ යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලව හම්බෙන්න මම සිකුරාදට එනවා. ඉතින් සිකුරාදට ලෑස්ති වෙලා ඉන්නකෝ අලුත් vlog එකක් බලන්න. එහෙනම් like කරලා, comment කරලා, subscribe කරන්න යමු. bye bye.